ආයිබෝවන් සියලු දෙනාටම සාර භූමි YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලන්නේ පතෝල වගාවේ බීජ සිටුවන්නේ කොහොමද කියන එක. මම මේ වෙළඳපොලෙන් ගත්ත පතෝල බීජ මේක පැය 5ක් 6ක් විතර වතුරේ දාලා තියන්න ඕන. ඊට පස්සේ අරගෙන මේ වගේ රෙදි කඩක ඔතලා තමයි තියන්න ඕන දවසක් විතර. එහෙම වුණාට පස්සේ දැන් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මේකේ මුගුරු වගේ ඇදිලා තියෙනවා. නේද? මේව තමයි අපි මෙන්න මේ පොඩි පැකට් වල පොට් කරන්න ඕන. මේ විදිහට අපි ඇට දෙකක් විතර අරගෙන දැන් පතෝල බීජ දෙකක් අරගෙන මේ විදිහට මේ විදිහට තමයි අපි පතෝල බීජ සිටවන්නේ. මේ විදිහට එකක බීජ දෙක ගානේ සිටුවා ගත්තාම අපිට ලේසි. ඒතර මේකෙන් කැලෑවට පස්සේ අපි පස් මාධ්‍යයේ එහෙම නැත්නම් පැකට් එකේ හිටව ගන්න පුළුවන්. මේකට අපි හිටවලා දිනපතා වතුර යොදන්න ඕන. අන්තිමට වගේ අපි මෙන්න එහෙම පස්සටින් වහන්න ඕන. ඉතින් අපි පතෝල වගාවේ ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. සියලු දෙනාට සුබ දවසක් වේවා.